මිතුරනි, ඔබට සැබෑ ඔබව හමුවන්නේ උත්තරීතර හුදකලාවක් තුළ පමණයි. මන්ද ඔබට ඔබේ සියලු දුර්වලතාවයන්, අඩුපාඩු මෙන්න සියලු වංචනික ගති ලක්ෂණ ඔබට විද්‍යමාන වෙන්නේ පෙනෙන්නේ ඔබම සමගින් හුදකලා වූ පසු. අපි අපිත් එක්කම හුදකලා වුණාම තමයි අපිට වැටහෙන්න ගන්නේ. ඔබේ සංසාරික වේගයට විරාමයක් ලබා දෙන්න. ආධ්‍යාත්මය නිවීමට පත් කරගන්න. එවිට ඔබේ ගැටලු බොහොමයක් ඔබේම මනසේ නිර්මාණයන් පමණක්ම බව ඔබට අවබෝධ වෙනවා ඒකාන්තයි. මෙම පැවැත්මෙහි ගමනාන්තයක් නොමැති බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමම යම් මොහොතක ඔබව නැවතීමට පත් කරයි. එය වටහා ගැනීමම ගමනාන්තය බව එවිට ඔබ දැනගන්නවා. එදා අංගුලිමාල වෙත බුදුරජාණන් වහන්සේ වදාළෙත් මා නැවතී සිටිනු ඇත. ඔබත් නැවතී සිටින්න. නවතින්න යනුවෙන් දේශනා කළේ මෙන්න මෙයයි. සමස්ත පැවැත්මම පවතින්නේ නොපැවැත්මක් තුල බව ඔබට වැටහෙයි. ඔබද සබා දහමම බව අවබෝධ කරගත් මොහොතේ පටන් අභ්‍යන්තරික සැනසීම සහිතව ඔබට පවතින්නට පුළුවන් වගේම අනෙක් අය වෙනස් කිරීම ගැන හෝ අනෙක් අයගේ රාමුවට අනුගතව ජීවත් වීමට ඔබ උත්සාහවන්ත වෙන්නේ නැහැ. සියලු රාමු වලින් සියලු සංකල්ප වලින් මිදුණු නිදහස් පුද්ගලයෙක් බවට ඔබ පත් වෙනවා. ඔබ ඔබේම ස්වාභාවික රිද්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. සිහිනුවණින් අවදි වෙන්න.